ජේසුපීටයි අද චූටි වචනයක් බෙදා ගන්න යාඥා කරලා පොඩ්ඩක් බයිබලයේ කියුවා. පුංචි අදහසකුත් ආව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා. ඒ තමයි මතේ පොතේ අන්තිමට ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා සකල ජාතීන් ගෝලයන් කරන්න කියලා. මතේ 28:19 කියවලා බලන්න. ඒ කතාව ලස්සනට කියනවා ජේසුස් වහන්සේ. උත්ථානයෙන් පස්සේ ස්වර්ගයට යන්න ඔන්න මෙන්න තිබියදී ඔයගලන්ට කියනවා සකල ඔයගලන්ට නෙමෙයි ගෝලයන්ට කියන්නේ සෝරි ගෝලයන්ට කියනවා සකල ජාතීන් ගෝලයන් කරන්න පියාණන් නේද පුත්‍රයන් සුද්ධාත්මයන් නාමෙන් බෞද්ධිස්ම කරන්න කියලා. ඉතින් ඒක කියවන්න හොඳ පණිවිඩයක් ස්වාමීන් වහන්සේ ඔයගලන්ට කතා කරයි. ඊට පස්සේ කොලිසිවරුන්ගේ ලිපියේ මම දැක්කා කියනකොට එතන තියෙනවා කොලොස්සි 1:27 ඉඳන් කියවලා බලන්න. ස්වාමීන් වහන්සේ අප තුල වැඩ සිටින බවක් පාවුලතුමා කියනවා. ඉතින් යන්නේ ඉස්සෙල්ලා මොකක්ද කියන්නේ? සකල ජාතීන් ගෝලයන් කරන්න කියනකොට ඊට පස්සේ පාවුලතුමා ඇවිල්ලා කියනවා ඒ ස්වාමීන් වහන්සේ අප තුල ඉන්න බවක්. ඊට පස්සේ ජුවාම් 14:17 ඉඳන් කියවලා බලන්න. ජුවාම් 14:17 ඉඳන් කියවලා බලන්න. දිගටම තියෙනවා 21 ඉතර වෙනකල් කියවන්නකො. එතන තියෙනවා කිතුණු ජීවිතයක් කිතුණෙක් හැටියට අපි කොහොමද ඉන්න ඕනේ කියලා. ඉතින් අද මම කිව්වේ කොලොස්සි ලිපිය මට තදින් දැනුණ දෙයක්. ඒකේ තියෙනවා පරිපූර්ණ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. කොලොස්සි 2:6 ඉඳන් 6:7 පොඩ්ඩක් කියවන්නම් මම ඔයගලට අහින්නත් එක්ක. පරිපූර්ණ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. එබැවින් ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන්වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. උන්වහන්සේ තුල මුල් ඇද ගන්න. පරිදි ස්ථිරව සිටින්න. උන්වහන්සේ මත ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න. ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න. ඉතින් මෙතන යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ තුල මුල් ඇද ගන්න පරිදි ස්ථිරව ඉන්න කියලා. එතකොට මේ යේසුස් වහන්සේ අපි තුල වැඩ විසීම ගැන මේ කතා කරන්නේ. ඉතින් අපි තුල ඉඳගෙන උන්වහන්සේ අපිව මෙහෙවනවා. ඊට පස්සේ අන්තිමට අපිට කියලා යනවා සකල ජාතීන් ගෝලයන් කරන්න කියලා. ඒ කියන්නේ ගෝලියෝ 12 දෙනා 11 දෙනා ඉන්නකොට සකල ජාතීන් ගෝලයන් කරන්න කිව්වම ඒ ආඥාවක් හැටියට ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි අය මම දකිනවා කතෝලිකෙක් හැටියට මම දකිනවා ගෝලියෝ බිහි කරන්න උත්සාහයක් ගන්නවා. හැබැයි අද ගෝලියෝ බිහි වෙනවද? බිහි වෙන්නේ අපේ ගෝලියෝ. මොකද අපිනේ ගෝලියෝ බිහි කරන්න හදන්නේ කියලා. ඉතින් අපි ගෝලියෝ බිහි කරනකොට මේ අපේ ගෝලියෝ තමයි බිහි වෙන්නේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල අපි හිටියේ නැත්තම් ක්‍රිස්තුස් කේන්ද්‍රීය ජීවිතයක් අපි ගත කරේ නැත්තම් ක්‍රිස්තු චරිත නෙමේ බිහි වෙන්නේ අපේ චරිත. එතකොට අපේ ගෝලියෝ බිහි කළ වැඩක් නැහැ. අද වෙනකොට තියෙන අභාග්‍ය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් බිහි කරනවා වෙනුවට අපි අපේ ගෝලයන් බිහි කරනවා. ඉතින් පළදාව තියෙනවා. පළදාව කියන්නේ පළ තියෙනවා. ඒ වුණාට පළ නෙමේ කොළ තියෙන්නේ. ගොඩක් මිනිස්සු ඉන්නවා. සභාවලට මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හිටියට ඒ මිනිස්සුන්ව දැක්කහම ක්‍රිස්තුස් වහන්සේව පේනවද කියන ප්‍රශ්නයක් එනවා. ඒ මොකද එහෙම වෙන්නේ? මොකද අපි තමයි ගෝලියෝ බිහි කරලා තියෙන්නේ. අපි තුලින් ක්‍රිස්තුස් වහන්සේව පේන්නේ නැත්තම් අපේ ගෝලියා තුලින් ක්‍රිස්තුස් වහන්සේව පේන්නේත් නැහැ. ඉතින් අපි හොඳට මතක තියාගමු. අපි ගෝලියෝ බිහි කරන්න ඉස්සෙල්ලා අපි ගෝලියෙක් වෙන්න ඕනේ. අපි තුල ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව ඉන්න බවට අනිත් අය සාක්ෂි දරන්න ඕනේ. එහෙම ජීවිතයක් ගත කරන්න අපි මහන්සි වෙමු, උත්සාහ කරමු, කැප වෙමු. යේසුස් වහන්සේ අපිට කියලා ගියේ ගෝලියෝ බිහි කරන්න කියලා. ඒ කියලා ගියේ ගෝලයන්ට. ඒ ගෝලියෝ හින්දා. අපිත් දැන් ගෝලයන්ගේ අඩිපාරේ ගිහිල්ලා අපිත් ගෝලියෝ වෙන්න උත්සාහ කරමු. අපේ ජීවිතය තුළින් යේසුස් වහන්සේව
පේන්න පටන් ගත්තයින් පස්සේ අපිට ගෝලියෝ බිහි කරන්න පුළුවන් වාතාවරණයක් එනවා. එදාට ගෝලියෝ ඔටෝ බිහි වෙනවා. ස්වාමීන් වහන්සේගේ කැඳවීම අනුව ඒ තෝරගත් අය ගෝලියෝ හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ලෝකෙට කියාපායි. ඉතින් මට කියන්න තියෙන්නේ මේ සභාවේ අවාසනාවකට අපි ගෝලියෝ බිහි කරන්න ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලියෝ විනාශ කරමින් පවතින කතාවක් තමයි මට දකින්න තියෙන්නේ. ඉතින් මේ පුංචි පණිවිඩය ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මම මේ කාලේ ගත්තේ. බොහොම ස්තුතියි මගේ කතාව අහන් හිටියට. එහෙනම් යේසු පිහිටයි. නිතරම යාඥා කරන්න ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න බයිබලයේ කියවන්න. හැමෝටම ආදරේ යේසු පිහිටයි.